සුබ දවසක් ඔයාලා හැමෝටම. උදේට හවසට තේ වෙලාවට ටක් ගාලා හදාගන්න පුළුවන් විදිහේ රස කෑමක් තමයි ඔන්න මම අද ඔයාලට හදාගන්න කියලා දෙන්නේ. කම්මැලිකමට කඩ කෑමම කන්න බලාගෙන ඉන්න එපා. ඉතින් මෙන්න මේ වගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් පොඩි පොඩි කෑම වර්ග ඔයාගේ අතින් ඔයාගේ ගෙදරම හදාගන්න බලන්න. මොකද එහෙම වුණාම සල්ලිත් ඉතුරුයි, කෑමත් පිරිසිදුයි. ඉතින් අපි බලමු එහෙනම් මේ ලේසි කෑම එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් අරගන්න. අපි ඒකට දාගමු පාන් පිටි මෙෂරින් කප් දෙකක්. ඒ කියන්නේ ග්‍රෑම් වලින් නම් 250ක් වගේ. ඊළඟට ලුණු ටිකක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, බිත්තරයක්. බිත්තරේ මම වෙනම කඩලා අරගෙන තමයි මේකට එකතු කරගන්නේ. මොකද සමහරලාට නරක් වෙලා එහෙම තියෙන්න පුළුවන් හින්දා. ඊළඟට බටර් එහෙමත් නැත්නම් මාගරින් මේස හැඳි එකක් එකතු කරගන්න. මේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 80ක් අරගන්න. ඒකට සීනි මේස හැඳි 4කුත් දාලා හොඳට අපි දිය කරගන්න ඕන. ග්‍රයින්ඩ් කරලා සීනි අරගන්න ඕන නම් ඔයාට ලේසි මෙතෙන්දි ඉක්මනට දිය කරගන්න පුළුවන්. දැන් අපි ඒක පැත්තකින් තියලා පිටි එක පොඩ්ඩක් අනා ගන්න ඕන. ඉතින් වැල්ල තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න තියෙනවා නම් විතරක් අත්‍යවශ්‍යම නැහැ. පිටි ටික පොඩ්ඩක් අපි මේ වගේ අතින් කලවම් කරගමු. ওই විදිහට කලවම් කරද්දි මාගරින් ටික බිත්තර පිටිත් එක්ක හොඳට මිශ්‍ර වෙනවා. දැන් මෙන්න මේ වගේ යන්තම් තෙතගතියට තමයි අපේ පිටි එක තියෙන්නේ. ඊළඟට අපි අර කලින් සීනි දාලා දිය කරගත්ත කිරි මිලිලීටර් 80 එකපාර දාගන්න එපා. දෙතුන් පාරකට වගේ දාගන්න ගමන් හොඳින් අනා ගන්න පිටි ටික. ඉතින් මෙතනදී අතේ ඇලෙන්නේ නැති පදමට පිටිමෝලිය අනා ගන්න ඕන. විනාඩි 2ක් 3ක් හොඳට නීට් කරගත්තම පිටිමෝලිය මෘදු වෙනවා මෙන්න මේ වගේ. දැන් අපි පිටිමෝලිය තුනී කරගන්න ඕන. මම අරගන්නේ මේ සිලිකන් බෝඩ් එක. ඉතින් ඔයා ගන්න ඕනම මතු පිටයකට පිටි චුට්ටක් ගිහගෙන හදාගත්ත පිටිමෝලිය මේක මැදින් තියලා අපි මෙන්න මේ වගේ හොඳට රවුමට තුනී කරගන්න ඕන. ඉතින් ඔයාලට මෙතනදී රෝලර් එක පාවිච්චි කරනවා නම් ලේසි. ওই විදිහට තුනී කරගත්ත පිටි රොටිය කොටස් 8කට මම වෙන් කරගත්තා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඔයා පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේසැලි 3ක් දාගන්න. තෙල් ටික රත් වෙද්දී අපි අර කපාගත්ත කෑලි ටික මේ වගේ තෙල් එකට දාගන්න ඕන. ඉඩ තියෙන පෑන් එකක් අරගත්තම මේ වගේ ඔක්කොම එකපාර දාලා හදාගන්න පුළුවන්. ඉතින් මේක අඩු ගින්දරේ එක පැත්තක් හොඳින් අපි කර කර ගන්න ඕන විනාඩි 7ක් 8ක් විතර. ඊට පස්සේ අපිට පුළුවන් අනෙක් පැත්ත හරව ගන්න. දැන් මේ පැත්තත් කලින් වගේ මඩු ගින්දරේ කර කර ගන්න ඕන. ඉතින් මේ පැත්ත නම් විනාඩි 3ක් විතර වගේ පුච්ච ගත්තම ප්‍රමාණවත්. ඔය විදිහට දෙපැත්ත කර කර ගත්තට පස්සේ ලිපෙන් බා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක රස්නේ තියෙද්දිම මාගරින් එහෙමත් නැත්නම් බටර් ටිකක් උඩින් බ්‍රෂ් කරගෙන සීනියර ටිකක් උඩ දිහ ගන්න ඕන. මේකත් හරියම රස කෑමක්. ඒ වගේම තමයි හදන්නත් ගොඩාක් ලේසි කෑමක්. පොඩ්ඩන්ට එහෙම හදලා දෙන්න පුළුවන් හරියම ලේසියෙන්. කඩෙන් ගිනි ගානට ගෙනෙත් කන බිස්කට් එකකට වැඩිය මේක හදාගන්න එක ලාභයි ඔයාට. ඒ වගේම තමයි හරියම පිරිමැස්මයි. අනික බඩත් පිරෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. මේ රෙසිපි එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අමතක නොකරම රෙසිපි එකට like එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.